සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්න අපේ eCoins ලංකා YouTube channel එකේ තවත් මාළු job vacancy video එකක් එක්ක ඔන්න අදත් ගෙනාවා government job vacancy එකක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රැකියා බැරතු 429ක් නිකුත් වෙලා තියෙනවා ඕනම කෙනෙක්ට apply කරගන්න පුළුවන් මේකට අවශ්‍ය සුදුසුකම් මොනවද කොච්චර වයස් පරතරයක් ඕනේද අවම අවුරුදු 18ට 45 අතර සියලු දෙනාටම apply කරන්න පුළුවන් කොහොමද මේක apply කරගන්නේ A to Z අද වීඩියෝ එකේදී කතා කරන ඒ වගේම ඉදිරියේදීත් රාජ්‍ය රැකියාවක් ගැසට් වුණ ගාම අලුත් job vacancy මගේ YouTube channel එකෙන් ගෙනවා ඒක නිසා YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න like කරන්න notification bell එකත් all දාලා යාළුවෙක්ටත් බාන වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා කතා කරමු අද කතා කරන දේ A to Z සම්බන්ධව ඒ නිසා කවුරුත් වීඩියෝ එක skip කරන්න යන්න එපා වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න කියලා හැමෝගෙම ඉල්ලනවා ඒ වගේම වීඩියෝ එක හොඳ නම් පහලින් comment කරන්න එහෙනම් වැඩි කතා නැතුව යන්න වීඩියෝ එකට ඔන්නකට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මෙන්න මේ විදිහට තමයි මේ කට්ටියගේ PDF එක දීලා තියෙන්නේ මම ගන්න ඕනේ link එක දාලා දෙනවා මේ 1+info.tel එකෙන් තමයි අරගෙන තියෙන්නේ මේ කට්ටියගේ පුරප්පාඩු 429ක් සඳහන් කරලා තියෙනවා ඒ වගේම මේ කට්ටිය විශ්‍රාම යනවා 2500ට අධික පිරිසක් මේ මාසේ ඒ වගේම 25000ක් පුරප්පාඩු තියෙනවා කියනවා ඒක හින්දා තමයි මේ කට්ටිය ගන්න මේ කට්ටියගේ ගන්න කට්ටිය බලා ගන්න පුළුවන් මේ විදියට වැඩ මූලික තනතුර කියලා එකකට ගන්නවා අයිදුම් කරා මේ කට්ටියගේ එතකොට මේ කට්ටිය බලන එක අපි එකින් එක කතා කරමු එතකොට කාර්මික වාහන විදුලි තනතුරට ගන්නවා PL යාන්ත්‍රික ශිල්ප තනතුරට කාර්මික මෝටර රථ තනතුර ඉන්ධන පොම්ප කාර්මික තනතුරට ඒ වගේ රැකියා ගණනාවකට මේ කට්ටිය ගන්නවා මේ කට්ටිය ලොකු සුදුසුකම් ඕනේ මේ කට්ටිය තියෙන්නේ තනතුරේ විශේෂ ශාස්ත්‍රයට අදාළ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත වෘත්තියක් වෙන්න ඕනේ NVQ level 5 මට්ටමේ සහතිකයක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මේ කට්ටියගේ තියෙන මේ එක තනතුරට උසස් පෙළ සාමාන්‍ය පෙළ ලොකුවට බලන්නේ නැහැ ගොඩම බලන්නේ NVQ level certificate එකක් තියෙන්න ඕනේ. එක්ක NITA එක්ක ස්ලිතම් ඒ වගේ රජයේ ආයතනයක කෝස් එකක් කරලා තියෙන්න ඕනේ. එතකොට කාර්මික වාහන විදුලි තනතුර PL3 කියන එකටත් ඒ වගේම NVQ level එකක් තමයි බලන්නේ. යාන්ත්‍රිකටත් මේකටත් බලා ගන්න පුළුවන් NVQ level එකක් තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒකට මෙතන තියෙනවා බාහිර අයදුම් කරන සුදුසුකම් බලන්නේ. බාහිර අයදුරු කරන අභ්‍යන්තර අයදුරු කරුවම් කියන්නේ මේක ඉන්න වැඩ කරන කට්ටියටම නැවත ඇප්ලයි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. අපි බාහිර අයදුම් කරමු අලුතෙන් එන්න මෙන්න මේ ටික තමයි තියෙන්න ඕනේ. ඒකට මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ගොඩක්ම කාර්මික පැත්තෙන් තමයි මේ කට්ටියගේ වේකන්සි නිකුත් කරලා තියෙන්නේ. ඒක නිසා ඔය කට්ටිය කාර්මික අංශේ ගොඩක් කට්ටිය ටෙක් කෝස් කරනවා රජීය ආයතනවල NITA එකේ වෙන්න පුළුවන් නැත්නම් ටෙක් එකේ වෙන්න පුළුවන් ඒ වගේ කෝස් කරන කට්ටියට ගොඩක් ලොකු අවස්ථා තියෙනවා ගොඩක් පිරිණි ළමයි ඒ ලෙවල් ඉවරුනහම ටෙක් කෝස් තමයි කරන්නේ ඒ නිසා ඒ වගේ කට්ටියට ලොකු දෙයක් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවේ ඒ නිසා ස්ථිර රැකියා විශ්‍රාම වැටුප් ලබා දෙනවා ඒ නිසා ගොඩක් ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ කට්ටිය බලන්න අභ්‍යන්තර අයදුම් කරවම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා ඒ වගේම මාණ්ඩලීය පුහුණු පාඨමාලා සාර්ථකව නිම කරන්න ඕනේ NVQ level එකක් තමයි එකේ තියෙන ඔන්න බලන්න බලන්න වයස මේකට සාහන් කරලා තිනවා අවුරුදු 18ට 45ට අතර කට්ටියට තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන් එතකොට වැටුප වැඩ මූලිකයේ වැටුප බලා ගන්න පුළුවන් රුපියල් 87710ක වැටුපක් හම් වෙනවා ඒකම කාර්මික වාහන විදුලි යාන්ත්‍රික ශිල්පී වගේ ඒකේ රුපියල් 67000ක් හම් වෙනවා ඔක්කොම එකතු කරපුවාම දින ගණන නම්මනම් දීවන ඔක්කොම එකතු කරපුවාම වැද්දුම් කරු තහඩු ඇසුම් කරු ඒ කට්ටියටත් රුපියල් 66000ක වැටුපක් හම්බ වෙන. මේ විදිහට තමයි මේ කට්ටියගේ වැටුප් පරිමාණය මේ කට්ටිය සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම පොදු කොන්දේසි හා ලබා දෙන පාසුකම් මෙම තනතුර ස්ථීර තනතුරකි. ඒ කියන්නේ ස්ථීර තනතුර පර්මනන්ට් ජොබ් එකක් තමයි හම්බෙන්නේ. පෙන්ෂන් යනම රිටයර් වෙනකම් හම්බ වෙනවා. ඒ වගේම තනතුර පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්නම දිවිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න කායික මානසික යෝග්‍යතාවකින් ඉන්න ඕනේ. හරිද? ඒ වගේම බඳවා ගැනීමෙන් පසුව කාර්ය චක්‍ර පදනම මත සේවයේ යෙදුවයි. කියන්නේ වෙලාව අනුව shift එකකට හරි මොකක් හරි එකට තමයි මේ කට්ටිය දෙන්නේ. ඒක බඳවා ගැනීමේ සමුක පරීක්ෂණයෙන් මාණ්ඩලීය පිළිවෙත් අනුව සිදු කරයි. කියන්නේ සමුක පරීක්ෂණයෙන් තමයි ওই කට්ටිය සිදු කරන්නේ. ඒ කියන්නේ ඔය කට්ටිය මොකක් හරි වැඩේ පුළුවන් නම් ඒ වැඩේ අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් විදියට ඔය කට්ටිය කරන්න තියෙයි. වැඩ හොඳ නම් ඔය කට්ටියට මේක අයදුම් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ කට්ටිය අයදුම් පතත් මේතනම සඳහන් කරලා තියෙනවා. මෙන්න තියෙනවා බලන්න මේ අයදුම් පත ඔය කට්ටියට ගන්න පුළුවන්. මම PDF එක දාන්නම් මගේ channel එකට WhatsApp channel එකට join වෙන්න. මම link එක දාන්නම් මේ 1+info.lk එකේ අයදුම් කරුවාගේ නම මුලකුරු අනම්මනම් මේකේ තියෙන විදිහට
ඔය කට්ටියගේ විස්තර ටික සඳහන් කරන්න පුළුවන්. මේ උසස් පෙළ කරපු විෂයන් ටික, සාමාන්‍ය පෙළ කරපු විෂයන් ටික උපාධි කරලා තියෙනවා නම් ඒවා විස්තර, පාඨමාලා කරලා තියෙනවා නම් ඒ පාඨමාලා විස්තර, ඒ වගේ විභාගම් ගේම සඳහන් කරන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා මීට ඉහතදී ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ සේවය කර ඇතන අනම්මන විස්තර වෙනවා. ඒවට සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ෆෝම් එකකට print එකක් අරගෙන මෙන්න මේ සභාපති ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ අංක 200 කිරුළ පාර නාරහෙම්බිට කොළඹ 5 කියන ඇඩ්‍රස් එකට යවන්න ඕනේ. එතකොට 1/26 දිනට පෙර ලැබෙනසේ එන්න කියලා තමයි මේ කට්ටිය සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2026 1/26 වෙනි දිනට පෙර මේක ලැබෙන්න සලස්වන්න ඕනේ. අද හරියටම මම වීඩියෝ එක දාන්නේ 23. එතකොට ඉක්මනට ඔය කට්ටිය තියෙනවා දවස් 2-3ක්. ඒක නිසා ඉක්මනට මෙන්න මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙන්න මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉදිරියේදීත් මේ වගේ ජොබ් වේකන්සි ගැන දැනගන්න අනිවාර්යයෙන් මේ අපේ YouTube channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. අපේ group වල join වෙන්න මොකක් හරි ගැලලා තිබ්බොත් පහලින් comment කරන්න. එහෙනම් මම හිතනවා අද කතා කරපු වීඩියෝ සම්බන්ධ A to Z පැහැදිලි වෙන්න ඇති කියලා. නම් ඔයාලට සුබ දවසක් ජය වේවා.